හායි සුබ දවසක් කොහොමද ඔයාලට? ඉතින් මං ඊයේ වීඩියෝ එකක් දාලා ඔයාලට කිව්වා පොඩි නෝට් වීඩියෝ එකක් දාලා මං ඔයාලට කිව්වා ඊයේ මෙන්න මේ ලෙවල් එකේදී ඒ කියන්නේ AVAX USDT coin එකේ 15 minute chart එකේ මං ඔයාලට කිව්වා මෙන්න මේ ලෙවල් එකේදී අනිවාර්යෙන් මාකට් එක buy වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එකේදී ඒ වගේම මං කිව්වා එහෙම උනේ නැත්තම් අනිවාර්යෙන් මෙන්න මේ ලෙවල් එකේදී හෝ මෙන්න මේ ලෙවල් එකේදී වගේ මාකට් එක අනිවාර්යෙන් බයි වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ ලෙවල් එකකින් මාකට් එක බයි වුණොත් අනිවාර්යෙන්ම strong buy එකක් යන්න පුළුවන් කියලා මම ඔයාලට post එකක් දාලා කිව්වා. ඒ වගේම මං හිතුව විදිහටම මාකට් එක මං හිතුවේ මෙන්න මේ ලෙවල් එකේදී මාකට් එක බයි වෙයි කියලා. නමුත් ඊට කලින් මෙන්න මේ ලෙවල් එකේදී මම හිතපු විදිහටම මාකට් එක බයි වුණා. ඉතින් මේ මාකට් එකේ ලොකු ඒ කියන්නේ ස්ට්‍රෝං බයි එකක් බයි මූවමන්ට් එකක් ආවේ නැහැ. මම ඒකත් පෝස්ට් එකක් දාලා කිව්වා මාකට් එකේ ලොකු බයි මූවමන්ට් එකක් එන්නේ නැහැ. ඒක හින්දා මම අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එක මෙන්න මේ ලෙවල් එකේදී ක්ලෝස් කරනවා. මොකද අනිවාර්යෙන් මෙන්න මේ ලෙවල් එකේදී AVAX coin එක සෙල් වෙන්න ලොකු chance එකක් තියෙනවා කියලා. මම කිව්වා මං ගාව තියෙන පොඩි ඒ කියන්නේ මං එන්ටර් වෙලා ඉන්න මගේ ට්‍රේඩ් එකෙන් මං අයින් වෙනවා මෙතනින් පොඩි ප්‍රොෆිට් එකක් අරගෙන. මොකද මාකට් එක සෙල් වෙන්න ලොකු chance එකක් තියෙනවා. මම ඒ කියන්නේ මගේ ඇනලයිස් එකේ විදිහට මාකට් එක සෙල් වෙන්න ලොකු chance එකක් තියෙන හින්දා මං අනිවාර්යයෙන්ම මෙන්න මේ ලෙවල් එකෙන් අයින් වෙනවා කියලා මං කලින්ම කිව්වා. ඔයාලට පුළුවන් වීඩියෝ එකට ගිහින් බලන්න. මං ඒක කලින්ම කියලා තියෙන්නේ මේ දැන් කියන දෙයක් නෙවෙයි. ඉතින් ඒ කිව්වා වගේම මාකට් එක මෙන්න මේ ලෙවල් එකේදී හැරුණා. හැරලා පොඩි කොන්සොලිඩේට් එකක් වෙලා මාකට් එක එකපාරටම ලොකු සෙල් මූවමන්ට් එකක් ගියා. ඉතින් දැන් තියෙන්නේ මාකට් එක මේ වෙලාවේ තියෙන අපිට ට්‍රේඩ් එකකට එන්න වෙන්න පුළුවන් තැනක නෙවෙයි. මොකද මාකට් එක රේන්ජ් වෙනවා. මගේ ඊළඟ ප්‍රෙඩික්ෂන් එක තමයි මාකට් එක ඊළඟට එන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක ඊළඟට සෙල් වෙනවා නම් අපිට සෙල් එන්ට්‍රි එකක් බලන්න පුළුවන් අනිවාර්යෙන්. මෙන්න මේ වගේ ලෙවල් එකේදී ඒ කියන්නේ 916න් වගේ අපිට ඊළඟ එන්ට්‍රි එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට උඩින් ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එකේදී මම ඒ කියන්නේ මාක් කරන් තියෙන නිල් පාටි එකක් ගහලා මාක් කරලා තියෙනවා. මම මේ රතු පාටින් මාක් කරලා තියෙන තැනින් තැනට මාකට් එක ආවොත් ලොකු සෙල් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපිට හරියටම කියන්න බෑ. මොකද ක්‍රිප්ටෝ මාකට් එක කියන්නේ ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් දෙයක්. අපිට කරන්න පුළුවන් ප්‍රෙඩික්ෂන් එකක් විතරයි. ඉතින් ඒක විදිහට මම හිතනවා අනිවාර්යයෙන්ම මාකට් එක මේ ලෙවල් එකට ආවොත් හරි මේ ලෙවල් එකට ආවොත් හරි සෙල් එකකට යන්න පුළුවන්. මොකද මේ වෙලාවේ අපිට ට්‍රේඩ් එකක් බලන්න බෑ සෙල් ට්‍රේඩ් එකක්. මාකට් එක කොහොමත් සෙල් වෙන්න ඕනේ. නමුත් හරියටම කියන්න බෑ මාකට් එක සෙල් වෙයි කියලා මේ වෙලාවේ. මම අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් දෙන්නම් පේජ් එකේ. ඔයාලා පේජ් එක ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. මම අනිවාර්යෙන් පෝස්ට් එකකින් හරි වීඩියෝ එකකින් හරි ඊළඟ ප්‍රෙඩික්ෂන් එක ඊළඟ වීඩියෝ එක අරන් එන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.